අද වීඩියෝ තනිකරම කෝච්චි පිස්සන්ට. කෝච්චිය එහෙම නැත්නම් දුම්රිය කියන්නේ අපි කොයි කවුරුත් කැමති ප්‍රවාහන මාධ්‍යයක්. ලෝකේ ප්‍රවාහන මාධ්‍ය දියුණු වෙන්න පටන් ගත්ත දා ඉඳන් අද වෙනකම්ම ලෝකේ ජනප්‍රිය මහා ලාභදායී ප්‍රවාහන මාධ්‍ය වෙලා තියෙන්නේ මෙන්න මේ කෝච්චිය. ඉතින් අද අපි කතා කරන්නේ මෙන්න මේ කෝච්චිය ගැන සුවිශේෂී කරුණු 8ක්. ඉතින් මේ ගැන ඔයා උනන්දු වෙනවා විතරක් නෙමෙයි, ඔයා පුදුම කරවන කරුණු 8ක් මේ වීඩියෝ තුල ඇතුළත්. ඔක්කොම කලින් මේ කෝච්චිය බලලා ඉන්නකෝ. බලන්න පුදුම දාගෙන කන්ද නැගගෙන ඉන අපූර්ව. කන්ද අදින්න හොරයි වගේ. එන්ජින් දෙකක්ම පාවිච්චි කරනවා නේ. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. අංක 1 ලෝකයේ දිගම දුම්රිය මාර්ගය. ඔයා දන්නවද ලෝකයේ දිගම දුම්රිය මාර්ගය මොකක්ද කියලා? ඒක පටන් ගන්න පෘතුගාලයෙන් ඉස්පාඤ්ඤයට යනවා. ෆ්‍රාන්සය හරහා ඒක ඇතුල් වෙනවා ජර්මනියට. ජර්මනියෙන් නවතින්නේ නැහැ. ඒක යනවා පෝලන්තයට. පෝලන්තයෙන් බෙලරුස් වලට. ඊට පස්සේ ඇතුල් වෙන්නේ ලෝකේ ලොකුම රට වෙන රුසියාවට. රුසියාව හරහා දීර්ඝ ගමනක් ගමන් කරලා ඒක ඇතුල් වෙනවා මොංගෝලියාවට. මොංගෝලියාවෙන් චීනයට. චීනේ දීර්ඝ ගමනක් ගිහිල්ලා ඒක එනවා ලාओස් දේශ සීමාව හරහා තායිලන්තයට. තායිලන්තයෙන් මැලේසියාවට. මැලේසියාවෙන් අන්තිම නවතැන් පොළවන සිංගප්පූරුවට. ඔයා විශ්වාස කරන්න මේක රටවල් 13ක් පහු කරගෙන තමයි මේ ගමනාන්තයට ළඟා වෙන්නේ. කිලෝමීටර් 21000ක් දුර ගෙවාගෙන. අංක 2 තනි රටක් තුල ඇති ලෝක දිගම දුම්රිය මාර්ගය. මේක තියෙන්නේ රුසියාවේ. කිලෝමීටර් 9000ක දුර ගෙවාගෙන මේක රුසියාවේ මොස්කව්ව ඉඳන් රුසියාවේ නැගෙනහිර කෙළවර වෙන වැල්ඩිවොස්ටොක් දක්වා දිවෙනවා. ඒ වගේ තමයි අපි ඉස්සෙල්ලා කලින් වීඩියෝ එක කතා කරපු ලෝකයේ දීර්ඝම දුම්රිය මාර්ගය මේ දුම්රිය මාර්ගයට සම්බන්ධයි. මේක සයිබීරියාවේ හිම කඳු හිම කුණාටු අස්සෙන් තමයි යන්නේ. දුෂ්කර ගමනක් තමයි කෝච්චිය මේ පාරේ යන්නේ. ගමන කොච්චර දුෂ්කර වුණත් රුසියාවේ තියෙන ලස්සන නගර කීපයක් පසු කරගෙන තමයි කෝච්චිය මේ පාරේ ගමන් කරන්නේ. ඇත්තම කිව්වොත් රුසියාවෙන් සෑහෙන ප්‍රමාණයක් මේ දුම්රිය මාර්ගයෙන් ආවරණය වෙනවා. අපි ඊගාවට කතා කරන්න යන්නේ එක් දුම්රිය මාර්ගයක් තුළ ලෝකයේ වැඩිම බිංගෙවල් සහිත දුම්රිය මාර්ගය මොකක්ද කියලා. මේ තියෙන්නේ මේක නම් චීන එකක්. චීනේ තමයි වැඩිම දුම්රිය බිංගෙවල් සංඛ්‍යාවක් තියෙන්නේ. ඒ වගේම තමයි ස්විට්සර්ලන්තෙත් තියෙනවා. ඒ වුණාට තනි මාර්ගයක වැඩිම බිංගෙවල් තියෙන රට මොකක්ද කියලා ඇහුවොත් ඔයා විශ්වාස කරනවද? ඒ වෙන කොහෙවත් නෙමෙයි, මේ අපේ ලංකාව. උඩරට දුම්රිය මාර්ගය තමයි ඒ. තනි මාර්ගයක් තුල වැඩිම බිංගෙවල් සංඛ්‍යාවක් තියෙන්නේ අපේ මේ උඩරට දුම්රිය මාර්ගය. ඉතින් අපි මොකටද තාමත් චීනේ ඉන්නේ? අපි යන්නේද අපේ උඩරට දුම්රිය මාර්ගය බලන්න? පොඩ්ඩක් ඉන්නකෝ කෝච්චිය බිංගේ පහු ගන්නකම්. ඔන්න අපි ආවා උඩරට දුම්රිය මාර්ගය බලන්න. මේ තමයි ලෝකේ බිංගෙවල් වැඩිම සංඛ්‍යාවක් තියෙන තනි දුම්රිය මාර්ගය. මේක කොළඹ ඉඳන් බදුල්ල දක්වා තමයි දිවෙන්නේ. ඉතින් කොළඹ ඉඳන් බදුල්ලට යනකොට බිංගෙවල් 46ක් විතර මේ පාරේ හම්බ වෙනවා. ඒකෙදි 60 කොටගල අතර තියෙන සිංගිමලේ දුම්රිය බිංගෙත් හම්බ වෙනවා. ඒක තමයි ලංකාවේ දිගම දුම්රිය බිංගෙ විදිහට සටහන් වෙන්නේ. ඉතින් ඔයා ලංකාවේ පුරවැසියෙක් නම් අනිවාර්යෙන් උඩරට දුම්රිය මාර්ගේ ගමන් කරලා තියෙන්න ඕන. ගිහිල්ලා නැත්තම් මැරෙන්න කලින් අනිවාර්යෙන් යන්න. මොකද ජීවිත කාලය තුල යන්න ඕන පාරක් තමයි මේ උඩරට දුම්රිය මාර්ගය කියන්නේ. මේ අත්දැකීම ඔයා විඳලම බලන්න ඕන. ඒක වචනෙන් කියන්න බෑ. අනිවාර්යෙන් ළමයිනුත් එක්ක යන්න. මොකද පොඩි දරුවෝ හරි ආසිතේ මේ පාරේ යනවා.
බලන්නකෝ. එක බිංගයක් පහුවෙද්දි තවත් බිංගයක්. ඕන් තව එකක්. ඒ වගේම තමයි ලෝකයේ දුම්රිය ස්ථාන දෙකක් අතර බිංගවල වැඩිම සංඛ්‍යාවක් තියෙන්නේ ඔහිය හා ඉදල්ගස් ඉන්න දුම්රිය ස්ථාන දෙක අතර. ඔහිය හා ඉදල්ගස් ඉන්න දුම්රිය ස්ථාන දෙක අතර දුම්රියේ බිංගවල 14ක් 16ක් විතර දකින්න පුළුවන්. මේක තමයි ලෝකයේ දුම්රිය ස්ථාන දෙකක් අතර බිංගවල වැඩිම සංඛ්‍යාවක් තියෙන්නේ. මේ තියෙන්නේ හරි. ඔන්න තවත් බිංගයක්. මේක නම් ටිකක් දිගයි. ඉතින් මේ අපූර්ව අත්දැකීම විඳින්න අනිවාර්යෙන් ඔයා ළමයි එක්ක මේ පාරේ යන්න ඕන. මොකද කඳු හෙල්, ගිරි සිකර, මීදුම අමුතුම අත්දැකීමක්. ඒ විතරක් නෙවෙයි ලස්සන දියැලි මේ ඔක්කොම බලන්න පුළුවන් මේ පාරේ ගිහින්. එහෙනම් එන්න අදම ඔන්න අපි ඊගාවට කතා කරන්න යන්නේ ලෝකයේ දිගම දුම්රිය උමග ගැන. මේක තියෙන්නේ ස්විට්සර්ලන්තයේ. ඇල්ප්ස් කන්ද යටින් තමයි මේ දුම්රිය උමග තියෙන්නේ. කිලෝමීටර් 57ක් දිග මේ දුම්රිය උමගට කියන්නේ හෝඩ්ගාඩ් බේස් ටනල් කියලා. අංක 5ට අපි කතා කරන්න යන්නේ ලෝකයේ දිගම දුම්රිය මාර්ගය නෙමෙයි ලෝකයේ දිගම කෝච්චිය ගැන. මේ තියෙන්නේ ඒක. බලන්නකො දිග යනවා ඉවරයක් නැහැ. ඒ වගේම තමයි මේක ටොන් ගාණක් බර උස්සගෙන යන්නේ. මේ කෝච්චිය තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. BHP සමාගම තමයි මේ දුම්රිය ධාවනය කරවන්නේ. එයාලගේ යකඩ නිෂ්පාදන ප්‍රවාහනය සඳහා තමයි මේ කෝච්චිය පාවිච්චි කරන්නේ. එයාලා ගන්න පතල් වලින් ගන්න යකඩ පාෂාණ එයාසේ නිෂ්පාදන මේ කෝච්චිය හරහා ඒගොල්ලෝ ප්‍රවාහනය කරනවා. මේ කෝච්චිය ධාවනය කරන්න ඒගොල්ලෝ කෝච්චි එන්ජින් 8ක් විතර යොදා ගන්නවා කියලා තමයි කියන්නේ. ඔයා දන්නවද මේ කෝච්චිය දිග කොච්චරද කියලා? කිලෝමීටර 7ක් විතර. ඒ කියන්නේ මීටර් 7000ක් විතර වෙනවා. ඕන්න බලන්නකෝ. මේ දර්ශනයෙන් බලා ගන්න පුළුවන් සම්පූර්ණ කෝච්චියම කොච්චර දිගයිද කියලා. ඔය රවුමට කැරගෙන්නේ කන්ද වටේම කෙලවරක් දකින්න බෑ. ඒ තරම් දිගයි මේ කෝච්චිය. ඔය එන්නේ රවුම වගේ කැරකිලා. මේ කෙලවරයි ඒ කෙලවරයි පේන්නේ. මේ කෝච්චිය කොච්චර දිග වුණත් මේ තරම් විශාල බරක් හැදගෙන බලන්නකෝ යන අපූර්ව. ඔන්න අපි ඊළඟට කතා කරන්න යන්නේ ලෝකෙ වේගෙන් යන කෝච්චිය ගැන. ඔන්න මේක තමයි ලෝකෙ වේගෙන් යන කෝච්චිය. බලන්න ගන්න වේගය. මිනිස්සු බය වෙනවා. හිතා ගන්න බෑ. පැයට කිලෝමීටර් 600ක් 700ක් අතර වේගයෙන් තමයි මේ කෝච්චිය යන්නේ. මේක තියෙන්නේ චීනෙ.
අංක 7ට අපි කතා කරන්නේ ස්වයංක්‍රීයවම පීලි මාරු වෙන පද්ධතියක් ගැන. මේක තියෙන්නේ චීනේ, ජපානේ බලන්නකො දියුණු තාක්ෂණය. අපේ රටත් මේ තාක්ෂණය තිබ්බනම් මොකද නේ? ඔන්න පීලි මාරු වෙනවා. ඔන්න කෝච්චිය යනවා. බලන්නකො තාක්ෂණය අපූර්වයි. අංක 8 අපි දැන් කතා කරන්නේ ලංකාවේ දිගම කෝච්චිය ගැන. ඔන්න එනවා කෝච්චිය. බලන්නකො මේ කෝච්චිය අර ඉස්සලා පෙන්නපු කෝච්චියට වැඩිය දිගයිද කියලා. බලන්න පෙට්ටි කීයක් තියෙනවද කියලා. තාම ඉවර නෑ. තව තියෙනවා. මේකත් හිතුරට දිගයි නේ. ඔය තවත් එන්නේ. දැන් නම් ඉවරයි වගේ නේ. ඔන්න අපි අන්තිමට කතා කරන්නේ ලෝකේ උසින්ම පිහිටි කේබල් කෝච්චි ගැන. මේක තියෙන්නේ ලෝකේ උසම අගනගරය වෙන බොලිවියාවේ ලා පාස් වල. එහෙනම් ගිහින් එන්නම්.